හා යාළුවනේ කොහොමද ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ චිබා සූර්ය මංගල්‍යය බලන්න. මොකද වෙන්නේ ඉතින් සුදීර? අද ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. පාකින් එක නම් ෆුල් ඉතින්. පාකින් එක ෆුල්. කට්ටිය සතුරු ඉතින් ලංකාවේ ගැම්ම තමයි. ලංකාවේ කොල්ලෝ ගෙල්ලෝ පදින වාහන. දැක්කම සතුටු හිතුණා. දැක්කම සතුටුයි. ගණ්ඩත් හිතුණා. කොහොම හරි ගමු. ඊළඟ අවුරුද්ද වගේ වෙද්දි. එච්චර නෑනේ. ඔයාගෙන ළඟ එනවනේ. වෙනත් ළඟ එනවා. එහෙනම් බලමු චිබා අලුත් අවුරුදු උත්සවේ මොකද වෙන්නේ කියලා. බලාගෙන ඉන්න කට්ටිය මෙන්න මෙහෙමයි ජපානයේ අලුත් අවුරුදු උත්සවයක් තියෙන්නේ. දුවන්නේ නැහැ මැරතන් එක. ඔබත් දන්නවද මචං? අපිට දුවන්න බැරිද නැහැ? අලු මාත් 12න් පාල බෑ. ඒ සහයෝගය ඔබ සුළු කරන්නේ. අලු 15න් පාල දුවන්නේ. 12න් පාල. මට අවුරුදු 10 මට දුවන්න පුළුවන් ඉතින්. Arlam. Soin lagi. Kolo soin. Rasa dah balla ba? Eyaw ganna. Eక్కడ kamu? Biryani. Abi kan දෙකක් පන්තිය කියන්නේ කට්ටර් දෙකක් පන්තිය. ඔව් දෙකක් පන්තිය. හරිය කරලා ගහලා මේ ප්ලේට් එකට ගහලා දෙන්න බස්. 炊飯器で炊いたご飯が美味しい理由はせっかくがからピーකීයද රයිස් එක? しっかりと熱が届くぞ。そして下からも横からも高火力 IH だから අපිට ගංගා ඉන්න ගිහලා පාඩුවේ ගෑවේ. 美味しければ දෙල්ලේ අපේ නෙලෙන නෙලුම් බලන්න උතර ගන්න. අපි යන පැත්තට යම්බා. වතුර දැත්තන. වතුර බෝතලේ කාර් ගියනේ. මේක අරගෙන යන්න. අර කොහෙද ගියා? කිසිම හිස්සරක් නැති ඒකම හිස් ගොඩක් වලට පත්තු කරම් දෙනිය සාක්ෂි දරයි. අද උසලා දෙන්න හිරුට හිරු FM හිරු TV එකට
කෑම වහලා තියෙන එක හොඳයි මේගොල්ලන්ට. හැදින්වෙන්න බාද මෙතන දැන් මේකෙන් ගමු. මොකද ගන්න කොත්තුව ගමු. කොත්තුව. මාළු පෙන්නලා තියෙනවා. මාළු දාලා නැහැ. මාළුව නැද්ද? මාළුවේ දාලා නැද්ද? මෙන්න මේ අයියව බලන්න ආවා. Thank you. බලලා විතරක් මදි කාලත් යන්න ඕනේ. කාලා අනිවාර්යයෙන්ම කරනවා. රයිස් එකයි කොත්තුව. රයිස් එකයි කොත්තුව. කවුද? සෙන්දයි අවුරුදුසේ මේක චිකන් ඩෙවල් දෝනේ පෝක් කරද. අපි ආවා. මං කනවා උලන්නේ නැහැ පොක්. කොමිලි විනාඩි දෙන්න. චිකන් ගන්න නේ. මොනවද ඕනද? චිකන් ගත්තා. හරියට. කොමිලි. එකක් චිකන්. Vale. Mono aja. Plate dulu. Plate gitu. Plate dulu. Ayo. Kita plate dulu. Anda betul? Eba. Makan deh. Dan. Kita plate. Ah, bisa. Bye, arigato. Thank you. Jaya. Jaya weva. දැන් මේක එකක් ගනින් මම අනිත් කයක පත් එකක් කරගෙන නටන්නේ කැපිලා පස්සේ 10 දාන්නේ කොට්ටර් මේ වගේ දාන්නේ මල්ලි පැත්ත මාරු වෙන්න. දෙවැනි වටේ අවසාන තරගය ආයෙත් කවුරු නැද්ද ඉස්සරහනේ ඉන්නවා වාසිත අපේක්ෂා කරද දෙවිදලාගේ සහයෝගය බලාපොරොත්තු වෙන උණුසුම් තරගයක් පැවැත්වීම සූදානම් වෙන්නේ අවසාන මහා තරගයට ලේසි පත්‍රක දෙවෙනි තරගකරු පළවෙනි බෝලින් එක අපි ලබා දෙනවා. නැවත විසිරාදේට ඔබේ ඉතිනාගේ සහයෝගය බලාපොරොත්තු
ආදරණීය දුව දරුවන්ට විවිධ ඇතුම් තරගය ආරම්භ කිරීම සඳහා තරග අවසාන මහා තරගයේ තේරිපත් වෙන්නේ සසිත සස්මිත වාස්ත අපේසේකරද අවසන් පූර්ව තරගයේ පවතිනවා අපේ තරගයේ බලන ඔබ සමගින් අපේ මේ සහෝදරයන් දෙන්නට සහෝගය බලාපොරොත්තු වෙන ඔබගේ විශේෂිත අවසන් මහා තරගය පවත්වන විශ්වවිද්‍යාලය කොට්ටාපුර තරගයේ අනුකූලව මාතෘකාව හතරදී තරගයේ විවිධ අනුකම්පාවන් සඳහා නම් ලබා දුන් දුවදරුවන්ගේ දෙමාපියන්ටයි විශේෂ සහාය කිරීම තාමොඩු තරගයක් බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙන අවසාන මහා තරගයේ තේරිපත් වෙන අවසාන මෙතන හිට ගන්න. එන්නේ ඔයත් එන්න ඕන. ඔයාගේ නම මොකද්ද? තේරි කුණනතන. හයියෙන් එන්නේ මට.
名前はあゆみさんですか？あゆみ今日何の格好してますか？じゃあここは頭ここは頭こっちはこっちはアイボはさお土産ありますよ。はい、ありがとう。お名前は？メロス。今日何の格好してますか？カメラガマラーラですね。すごいね。ガマラーラこんな格好してるの見たことがある？だね。誰がこの格好してって言ったの？アンマね。これガマラーラスリランカに行ったことがある？ある。ガマラーラ見たことがある？ね。オッケー。アイボワンって言って。アイボワン。はい。アイボワン。はい。You are welcome. アウロドクマーリですよね。アウロドクマーリね。すごいね。すごい格好してますよね。はい、わかりました。はい、みんなにアイボワンって。アイボワン。お名前は？ルヒンギディクシャ。今日何の格好してますか？ジャパネアウルドクマレア。ジャパネアウルドクマレアすごいね。上手ですよね。はい、みんなにアイボワンって。はい。アイボワン。かわいい。ノアちゃんだそうです。ノアちゃんかわいいノアちゃん。はい。かわいいノアちゃん。みんな握手してください。かわいいノアちゃん。はい。みんなにバイバイ。バイバイ。はい。はい。コキ君。はい。お名前は？クサメディス。今日何の格好してますか？今日何の格好？スリランカユニフォーム。スリランカのクリケッターね。はい、わかりました。はい。お名前は？ヨシキです。今日何の格好してますか？日本の先生です。日本の先生ですよね。はい、アイボンは？アイボン。お名前は？リモチェヌク。今日何の格好してますか？Hadapi muna wag ka na dire. Merek. Ay buwan yan. Ay buwan. May ay buwan yan. Wait minute. Merek. Hindi. Ibarat. Wait. Hindi. O名前は？柳なりです。はい、今日何の格好してますか？わかんない。はい、じゃあ、相棒は？相棒お名前は？きなアウドクマリ。アウルドクマリね。はい、わかりました。相棒は？最後。はい、お名前は？キヌラ。はい、今日何の格好？アウルドクマレア。アウルドクマレア、すごいね。アウルドクマレアいっぱい。はい、相棒は？アイボン。じゃあ、めくってあげる。හොඳයි එයාකාරය නවසන් වන්නේ කුඩා දරුවන්ගේ විවිධ ඇඳුම් තරගය දෙන්න ඔබගේ හොඳ අත්පොළොත්සන් ප්‍රසාදයක් 2025 වසරේ විවිධ ඇඳුම් තරගයේ අපේ ආදරණීය කුඩා දුවා දරුවන් වෙත はい、皆様ご参加ありがとうございました。どうぞステージ降りてください。
ශා මදුරංගනා ඊළඟ ආරාධනය සයිතමා ප්‍රාන්තය නියෝජනය කරමින් අංක 9න් තරඟ වැදුණු සමාධි තාෂා මදුරංගනාගෙන් අනතුරුව චිබා ප්‍රාන්තයේ නියෝජනය අංක 10න් තරඟ වදිනවා කසුමි කෞශල්‍යා. දෙදහස් 25 ජාතික බක්මහා උළෙල අවුරුදු කුමරිය තරගයේ මීළඟ සහභාගීත්වය චිබා ප්‍රාන්තයයි ඇය නියෝජනය කරන්නේ අංක 11න් තරග වදිනවා දේවින්දි සංසලා ආනන්ද. ජාතික බක්මහා උළෙලේ උත්කර්ෂවත්ම අංගය ලෙස අපට හඳුන්වන්නට පුළුවන් අවුරුදු කුමරිය අංකයෙන් තරඟ වදින ඇයයි මේ වේදිකාවේ. ඉනතුරුව අපි ආරාධනා කරනවා චිබා ප්‍රාන්තයේ නියෝජනය අංක 12න් තරඟ වදිනවා දීප්ති අහිංසා බුලත්වත්ත. ශෝත්ම අංකයත් සමගිනුයි ඔබ අප මේ සමීපව සිටින්නේ. අපි සූදානම් මීළඟ තරගකාරියට වේදිකාවට ආරාධනා කරන්න. චිබා ප්‍රාන්තයේ නියෝජනය අංක 13න් තරග වදිනවා ගයානි අප්සරා උදානි. එනතුරුව අපි ඉතාමත් තියුණු තරගයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ පංච කල්යාණියෙන් හෙබි මේ වසරේ රුවැත්තිය සොයා යන ගමනයි අපි ආරම්භ කර තිබෙන්නේ 2025 ජාතික බක්මහා උළෙලේ අවුරුදු කුමරිය තරගය. ඉනතුරුව අපි ආරාධනා කරනවා අනේ පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් ලස්සන බැලුවා. හරි සතුටුයි මේ දවස් ටිකේ. ඉතින් අලුත් අත්දැකීමක් ලැබුවා ඒකත් එක්ක. ඉතින් ඒත් එක්කම මෙතනට ආවම ඇත්තටම මම හිතුවේ මේ තරම් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එකතු වෙයි මේ ඉවෙන්ට් එකේදී කියලා. ඉතින් ඒ හැමෝම දැක්කම, එයාලගේ ප්‍රතිචාර දැක්කම, ඒගොල්ලන්ගේ ආදරේ දැක්කම, ඉතින් මේ දේවල් අත්දකිනකොට ආපු එක ගැන තවත් සතුටු හිතෙනවා. ඉතින් එයාලත් එක්ක කතා කරන්න, කාලය ගත කරන්නත් පුළුවන් වුණා. ඉතින් ඒකත් එක්ක මේ ස්ටේජ් එකට බලන්න එයාලගේ හිනාව, ඒ ලස්සන හැමෝම හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් මම හිතන විනිශ්චය මණ්ඩලය එකතු වෙලා දෙන තීරණයක් හින්දා හරිම තීරණය ලැබෙවි කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. හැමෝටම ආයමත් සැරයක් සුබ අලුත් අවුරුද්දක් වේවා. ස්තුතියි.